Welcome to Rasa Gedara the cooking channel. රසගෙදර YouTube නාලිකාවට ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම හැමෝටම සුබෝදෑසන. ශ්‍රී ලාංකිකයෝ වුණු අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ ඕනෑම සුබ කටයුත්තක් ආරම්භයත් සමගම කිරිබතක් උයන්නනේ. ඉතින් අපිත් හිතුවා රසගෙදර පළමු වීඩියෝ එකට ලස්සම රස කිරිබතක් එක්ක ලුණු මිරිසක් හදන්න. එහෙනම් රසගෙදරත් එක්ක දිගින් දිගටම එකතු වෙන්න අපේ රසගෙදර වීඩියෝ channel එක subscribe කරන ගමන්ම අලුතින් එන වීඩියෝ නරඹන්න මේ bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් කිරිබතටයි සම්බෝලටයි ඕනම දේවල් ටික එකතු කරගනිමුකෝ. කිරිබතට ඕන දේවල් තමයි රතු කැකුළු rice cooker කප් 4යි, පොල් කිරි අඩු කෝප්ප 3යි, තුණු මේස හැඳි 3යි. සම්බෝලට ඕන දේවල් තමයි කෑලි මිරිස් මේස හැඳි 1යි, ගම්මිරිස් කුඩු හෝ ඇට තේ හැඳි 1යි, ලුණු කුඩු තේ හැඳි 2යි, තක්කාලි ගෙඩියකුයි, රතු ලුණු ගෙඩි 4ක් 5ක්, උම්බලකඩ අවශ්‍ය ප්‍රමාණයට හා ලුණු දෙහි සල්පයක්. සම්බෝලේ වඩාත් රසවත් හා සුවඳවත් කරගන්න තියෙනවා නම් නයි මිරිස් කරල් දෙකක් වුණත් අපිට එකතු කරගන්න පුළුවන්. හොඳින් සෝදාගත්තු රතු කැකුළු සහල් වලට ඇඟිල්ලේ පුරුක් දෙකකට වඩා සුට්ටක් වැඩියෙන් අපි වතුර තියන්න ඕනේ. හොඳින් සෝදාගත්තු සහල් වලට ලුණු මේස හැන්දක් එකතු කරලා හොඳින් බත පිස ගන්න ඕනේ. පොල් ගෙඩියක පොල් වලට අඩු කෝප්ප 3ක් ජලය එකතු කරලා උපු මිටිකිරි හදාගෙන අපි ඒක තැම්බුණු බතට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. අපි තවත් 5ක් 10ක් අතර කාලයක් නැවත බත පිස ගන්න ඕනේ. ගන්න උචිත විදියට කෙසෙල් කොලයක් වතුරලා සකස් කරගන්න ආකාරය බලමු.
කිරිබත සවි වෙනකම් අපිට වෙලාව තියෙනවනේ. විනාඩි 10ක් විතර තිබ්බේ නැති වුණොත් කිරිබත කපනකොට කිරිබත කැඩිලා යනවනේ. එතකන් අපි සම්බෝලෙට ඕන දේවල් එකතු කරගන්න. රත්තුණු මැටි ඇතිලියක් උඩට තක්කාලි ගෙඩිය තියලා තක්කාලි ගෙඩිය හොඳට මුදු වෙනකම් පුච්ච ගන්න ඕනේ. තක්කාලි ගෙඩිය හොඳින් පිළිස්සුණු පසු ඒකේ තියෙන පිටපොත්ත අයින් කරනවා. සම්බෝලේ සකස් කරන්න දැන් අපි සූදානම්. මුලින්ම වන් ගෙඩියට අපි කෑලි මිරිසුයි ගම්මිරිස් ඇට සල්පයයි ලුණු ටිකයි එකතු කරලා හොඳට කොටා ගන්නවා. ඊළඟට අපි නයි මිරිස් කරල් 2යි උම්බල කඩ ටිකයි රතු ලුණු ගෙඩි කීපයයි ලුණු දෙහෙක් පොඩ්ඩයි හොඳට කොටා ගන්නවා. අවසානයට පොඩිවත් කරපු තක්කාලි ගෙඩියත් ඉමින් අපි සම්බෝලෙට මිශ්‍ර කර ගැනීම කරගන්නවා. අම්බෝලෙත් හදලා ඉවර නිසා අපි කලින් පැත්තකින් තියපු කිරිබත කපා ගමුකෝ. කිරිබතේ පළමු කොටස බුදුන් වහන්සේට පූජා කරලම අපේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න සූදානම් වෙමුකෝ.
දැන් ඉතින් රසගෙදර සමාජිකවට අපි තුන්දෙනා කිරිබත්තලයි සම්බෝලේ රස බලන්නයි මේ සූදානම. මේ වගේ රසවත් තවත් කෑම වට්ටෝරුවකින් ඕගොල්ලෝ හමු වීමේ බලාපොරොත්තුවෙන් රසගෙදරින් අපි සමුගෙන යන්නම්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.